ආයි ළමයි. ඉතින් හිතාගන්නම් බැරි කතාවක් කියන්න හිතාගෙන තමයි මම අද මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මේ දවස්වල ලංකාවේ ගොඩක් ජනප්‍රිය. මෙයාලත් එක්ක මම මේ කොහේ යනවා කියලාද ඔයාලා හිතන්නේ? මේ දවස්වල ඔයාලා ගොඩක් ආදරෙන් ආසාවෙන් බලන ටීවී දෙරණේ විකාශය වන හිතා ගන්නම බැරි කතාවේ හිතා ගන්නම් බැරි ෆොටෝස් ගන්න හිතා ගන්නම බැරි ෆොටෝග්‍රැෆර් තමයි මම. අපේ කට්ටිය වැඩ පටන් ගන්න මේ ලොකේෂන් එකට යන ගමන් තමයි ඉන්නේ. ලොකේෂන් එකට ආපු ගමන් රිහර්සල් එකක් කියන්නේ මෙන්න මේ විදියට. රසකල මේ වැඩි කරපන් කියලා. සලම් බලන් ගාලා ශබ්ද නම් ඇවුනා හැබැයි. ශබ්ද ඇඩියට රුපියල් 20000කට එයා දෙන්නේ. මම විශ්වාසයෙන් වරෙන් බලාගෙන ඉන්නේ. අස්තකුල්ලා විදියා බලනානේ. නේ බං කියන්නේ ඕන බොඩියක් කියලා අර සෙලුන් මංගල්ලේ බං අතහැරලා දාලා අපි මේක දිගටම කරයියන්කෝ බං. ඒකේ ඕනේ බොල් ඈ අයියා ඇත්තට බෑ දෙකට ඔය අපි මේව සීගානක් කිව්වා නම් මම දවසම ඇත්තනම් එහෙම ඕ මලස් දැක්කද සෙට් කරනවා ෂුවර් අගේ වලලි කියලා මතනවා නෑ මෙන්න ඒ පාර අපේ ඒඩි ගිහිල්ලා අපටත් තොරෙන් කඩචෝරු කන්න. අනේ අයියේ වීඩියෝ කරන්න එපා. මේ අපි අර හෙට යමු. ගොඩක් රස්නේ දවසක් හින්දා කට්ටියම ගොඩක් තෙහෙට්ටුවෙන් තමයි ඉන්නේ. ඒත් ඉතින් අමල් අයියා ඉන්න තැනක මෝඩ් ෆික්ස් වෙන්න යන්නේ චූටි වෙලාවයි. මෙයා ගැන ඉතින් අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නෑනේ. ඔයාලා ටීවී එක ඉස්සරහට වෙලා වාඩි වෙලා හරි ලස්සනට කකුලක් උඩ කකුලක් දාගෙන බලන් ඉන්න තරම් ලේසි නෑ මේ වැඩේ කරන එක. බලන්නකෝ ඉතින් ඔයාලට ලස්සන දෙයක් දෙන්න මෙතන කී දෙනෙක් මහන්සි වෙනවද කියලා. ආරාධනා කරනවා මොකද මේ නාට්‍ය අරගෙන ඉන්නේ බලන්න මේ අසරණේන්ට පිටක් ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි අදට දෙන්නයි ප්‍රාර්ථනා කරනවා මතක ඇතුව අද රාත්‍රියේ ඉතින් තවත් දවසක මේ වගේ හිතා ගන්න බැරි වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමදේම හිතා ගන්නම බැරි කතාව බලන්න. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජයම වේවා.